ගිය සතියේ කතා කරපු නිලවේදකම සහ බාහිර ආලේපන ගැන අද කතා කරන්න පුළුවන්ද ડોක්ටර්? අපි නිලවේදකමයි බාහිර ආලේපනයි බාහිර සුන්දරත්වයයි ගැන වෙන දවසක් කතා කරමු. මොකද ඒක ටිකක් ලොකු මාතෘකාවක්. එහෙමද? එහෙනම් අද අපි බාහිර ආලේපන සහ බාහිර පෙනුම ගැන කතා කරමු. එහෙනම් පටන් ගමුද? අයිබෝවන් ડોක්ටර්. අයිබෝවන්. අද මාතෘකාව එහෙනම් අපි තීරණය කරමු බාහිර ආලේපන සහ කෙනෙකුගේ බාහිර පෙනුම සම්බන්ධයෙන් කතාවක් කරන්න. ડોක්ටර්ට මොකද හිතෙන්නේ? බාහිර ආලේපන වලින් පමණක් ප්‍රමාණවත් වෙනවද කෙනෙකුගේ බාහිර පෙනුම හදා පවත්වා ගන්න? Tamanට කැමති විදිහට, Taman ආස කරන විදිහට. ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. බාහිර ආලේපන විතරක් සුන්දරත්වයේ මත නැත්නම් බාහිර පෙනුම මත ඇතිද කියන එක. ඇත්තටම කිව්වොත් නැහැ. මොකද බාහිර ආලේපන කියන්නේ අපි පිටින් ගල්වන දෙයක්. එතකොට පිටින් ගල්වන දේ මත පමණක් කෙනෙක්ගේ සුන්දරත්වය රඳා පවතින්නේ නැහැ. ඒ සඳහා විශේෂම දෙයක් තමයි අභ්‍යන්තර සෞඛ්‍ය කියන්නේ. ඒ වගේම අපේ දේශීය විදියට එහෙම නැත්නම් ආයුර්වේදීය විදියට ගත්තොත් දෝෂයන්ගේ සමතුලිතතාවය හා ප්‍රධානව බලපාන්නේ ආහාර හා ජීවන රටාව. ඒ සියල්ල එකතු කරලා ගත්තාම තමයි අවශ්‍ය නම් බාහිර ආලේපනත් සමග කෙනෙක්ගේ සුන්දරත්වය අපිට දියුණු කරගන්න පුළුවන්. දැන් ડોක්ටර් කතා කරපු විදිහට මට හිතෙනවා මේ ආහාර වේල ගැන වැඩි බරක් දාලා කතා කරා කියලා. එතකොට මේ ආහාර වේල නිසා කෙනෙකුගේ තියෙන බාහිර පෙනුමට තියෙන ප්‍රශ්න අපි හිතමුකෝ ලප කැලල්, එහෙම නැත්නම් ස්ථූලතාවය, එහෙම නැත්නම් වෙනත් ශාරීරික සමේ රෝග. එතකොට මේ ආහාර වේල නිසා මේ අපිට මේ වගේ ගැටලු වලට විසඳුම් ගන්න පුළුවන්ද? ඇත්තෙන්ම ආහාර වේලක්, ඒ කියන්නේ පෝෂදාහී ආහාර වේලකින් ප්‍රධානම අපිට කරගන්න පුළුවන් ධාතු පෝෂණය. ධාතු කියලා කිව්වහම අපි කියනවා රක්ත ධාතුව. ඒ කියන්නේ ලේ. එතකොට ප්‍රධානව පෝෂදාහී ආහාර වේලක් මගින් ඒ ආහාර වේල නිසි පරිදි ශරීරයට අවශෝෂණය වීම මගින් ශරීර අභ්‍යන්තරයේ තියෙන රක්ත ධාතුව නිසියාකාරව ක්‍රියා කිරීමට පටන් ගන්නවා. ඒ හරහා සමට ඊටාම ලස්සන කාන්තියක් ලැබෙනවා. ඒ වගේම නිරෝගී සමක් ලැබෙනවා. ඒ ආකාරයෙන් හොඳ පෝෂදාහී ආහාර වේලක් මගින් අපිට පුළුවන් ශරීර අභ්‍යන්තරේ, ඒ කියන්නේ ශරීරය ඇතුළට නිසි පෝෂණයක් ලබා දීමත් මල පහ පිටවීම ක්‍රමානුකූල කිරීමත් හරහා සුන්දරත්වයක් ලබා ගන්න. ඒ වගේම දැන් අපේ විද්‍යාගාර තුල නිෂ්පාදනය වෙන, ඒ කියන්නේ ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය වෙන බාහිර ආලේපන වලිනුත් කුරුලෑල්, අප කැලල් ඒ වගේ දේවල් නැති කරන්න පුළුවන්. ඒ වගේම විතරක්ම නැති කරන්නත් පුළුවන්. නමුත් ඒවා අපි తాවකාලිකයි කියලා සැලකනවා. මොකද අභ්‍යන්තරය පිරිසිදු නොකර බාහිර ආලේපනත් එක්ක විතරක් කරන බාහිර ආලේපන යොදාගෙන කරන දේවල් తాවකාලිකයි. ඒ නිසා ප්‍රධාන තැනක් දෙන්න ඕනේ අභ්‍යන්තර සෞඛ්‍යයටයි, අපේ ආහාර නිවැරදිව පාවිච්චි කිරීමටයි. හොඳයි. මට තව දෙයක් මතක් වුණා. එතකොට මේ මම අහලා තියෙන විදිහට මානසික සෞඛ්‍ය කොහොමද ඔය ක්‍රියාවලියේ කොතනද ඉන්නේ මානසික සෞඛ්‍ය කියන එක? ඒක ඇත්තටම හරිම වැදගත් ප්‍රශ්නයක්. ඔය අපි මොන දේ කරත්, ඒ කියන්නේ බාහිර ආලේපන ගෑවත්, හොඳට කෑවත්, හොඳට නිදාගත්තත්, හොඳට වතුර බිව්වත්, ඔය කිසි දෙයක් කරත් ප්‍රයෝජනයක් නැති වෙනවා තමන්ගේ මනස නිරෝගී නැත්තම්. බොහෝ වෙලාවට අපේ අභ්‍යන්තර සෞඛ්‍යයත් රූපයක් විදිහට එළියට පෙන්නනවා. නමුත් ඊට වැඩිය මම හිතනවා මානසික නිරෝගීභාවය මනුස්සයෙක්ගේ එහෙම නැත්නම් මිනිස් සිරුර තුලින් එළියට පෙන්නනවා කියලා. ඉතින් ඔබතුමීට මතක ඇති අපි ගිය සතියේ කතා කරා නිල චිකිත්සාවක් ගැන. ඉතින් ඔය මානසික තත්ත්වයන් වලට අපි ගිය සතියේ කතා කරපු නිල ප්‍රතිකාරය ඊටාම සාර්ථකයි.
මං කිව්වා මතක ඇති හිස ආශ්‍රිතව කන පිටුපස ආශ්‍රිතව නිල තියෙනවා. ඉතින් මේවා උද්දීපනය කිරීම තුළින් මනස නිරෝගී කරගන්න පුළුවන්. ඒ වගේම ශීරෝධාරා, ඉස කුඩිච්චි ඒ වගේ ප්‍රතිකාරات තියෙනවා. ඒව තුළින් මනස නිරෝගී කිරීම තුළිනුත් අභ්‍යන්තර සෞඛ්‍ය නිරෝගී වෙනවා. ඒ හරහා අපිට පුළුවන් ලස්සන රූපයක් ලෝකේ ඉස්සරහා පවත්වාගෙන යන්න. හොඳයි. සෑහෙන සාර්ථක උත්තරයක් කියලා හිතුණා මේ අපිව බලන නරඹන ප්‍රේක්ෂකයන්ට. එතකොට ડોක්ටර්ට මම අවසාන වශයෙන් ડોක්ටර්ගෙන් අහනවා දැන් මේ කියපු බාහිර ආලේපන සහ අපේ බාහිර පෙනුමට බලපාන මේ සංකල්ප ගැන අපි සාකච්ඡා කෙරුණා. අපිව නරඹන මේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට අවසාන වශයෙන් වෛද්‍යතුමියට මොකක්ද දෙන්න පුළුවන් පණිවිඩය? මෙහෙමයි. පණිවිඩය තමයි ප්‍රධානව නිරෝගීමත් සිවුරක් පවත්වාගෙන යන්න ප්‍රධානම යා කරන්න ඕනේ හොඳ පෝෂදායී ආහාර වේලක් ගන්න ඕනේ. ඒ ආහාර වේලත් එක්ක අපිට පුළුවන් මානසික සෞඛ්‍ය නිරෝගී කරගන්න නිල චිකිත්සාව භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම කියවීම විවේක කාලයේ යහපත් ආකාරයෙන් ගත කිරීම ඔය වගේ දේවල් කරන්නත් පුළුවන්. ඒත් එක්කම තව ටිකක් ලස්සන වෙන්න අවශ්‍ය නම් බාහිර ආලේපන පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔය සියලු දේත් එක්ක ලස්සන එහෙම නැත්නම් සුන්දරත්වයෙන් තියෙන රුවක් අපිට එළියට දාන්න පුළුවන්. හොඳයි. අද දවසේ අපි කතා කරේ මාතෘකාවෙන් මම හිතන්නේ අපි හැමෝම ආස කරන අපේ ජීවිතවලට වැදගත් වෙන හුඟක් ගැඹුරු පණිවිඩයක් අපිට අහන්න ලැබුණා. ඉතින් අපි ඊළඟ දවසේ මේ වෛද්‍යතුමියත් එක්ක සම්බන්ධ වෙලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා තවත් වැදගත් සාකච්ඡාවක්. එතකන් නැවත හමු වෙමු. ආයුබෝවන්.